වැඩ කරන්න හිතෙන්නේ නැති අය ඇති. ඒ වගේම කම්මැලි අය ඇති. ඒ වගේම ගොඩක් වැඩ කරලා මහන්සි අයත් ඇති. ඔය මොනම හේතුවක් උඩ හරි ඔයාට වැඩ කරන්න හිතෙන්නේ නැති ඕනම වෙලාවක මම ඔයාලට යෝජනාවක් කරනවා. මෙතන තියෙන එක සින්දුවක් හරි එකක් පාරක් අහලා බලන්න තනි වෙලා. ඒ කියන්නේ කාමරයකට ගිහිල්ලා වෙන කවුරුත් නැති වෙලාවක හරිද? ඒ කියන්නේ කාවිමත් බාධාවක් කරදරයක් නැති වෙලාවක විශේෂයෙන්ම හෙඩ්සෙට් එක හරි ගහගෙන මෙතන තියෙන එක සින්දුවක් අහලා බලන්න. විශේෂයෙන්ම එකක් කියන්න මොකක් හරි. හරි එක සින්දුවක් අහලා බලන්න. ඔයාට නොනවත්තා වැඩ කරන්න හිතෙයි. ඔයාට හිතේ ඇයි මම වැඩ නොකර ඉන්නේ? මට මේ දේ වෙනුවෙන් වැඩ කරන්න වෙනවම නේද කියලා. මොකද ලෝකේ අපිට තියෙන වැඩිම වටිනම දේ ඒ දේ. කවුරු කියයි මේව වටිනවා අර වටිනවා නෑ. මම විශ්වාස කරනවා මිනිස්සෙට ලෝකේ තියෙන වැඩිම වටිනම දේ තමයි අම්මයි තාත්තයි. හරිද? ඉතින් ඒ දෙන්නා ජීවිතුන් අතර ඉන්න වෙන්න පුළුවන්. නැහැ වෙන්න පුළුවන්. නමුත් ඒ දෙන්නා නැතත් ඒ දෙන්නා හැමදාම ආස කරේ. ආස කරගෙන ඉන්නවා දකින්න. ඒ දෙන්නා ඉන්නවනම් ඔයාලට තවමත් chance එක තියෙනවා. ඒ දෙන්නාට සලකන්න, ඒ දෙන්නව රජ කරන්න. ඉතින් ඔයාලා එක තැනක් ගන්න. අම්මේ ඔබ බුදු වනදා මා පොඩි පුතු වෙම්වා. කවදාරි දවසක අම්මා කියන්නේ බුදු වෙන්න තරම් හරි සුදුසු කෙනෙක්. ඉතින් ඒ බුදු වෙන දවසක බුදු වෙන්න කලින් මව පුතෙක් කරලා උපද්දවා. බුදු වෙනදා මගේ අතින් මා උවටන් කරමි. ඒ බුදු වෙද්දි මම උවටන් කරන්නම් මගේ අතින්. හරිද? ඉතින් මම කියන්නේ එතරම් කල් ඉන්න ඕනේ නැහැ. ඔක අද හෙට වෙන දෙයක් නෙමෙයි. හරිද? කවදා හරි වෙයි. නමුත් එතරම් කල් ඉන්න ඕනේ නැහැ. ඔයාට ළඟදිම chance හම්බෙනවා. අම්මට තියෙන ණය පොඩ්ඩක් හරි ගෙවන්න. චුට්ටක් හරි ගෙවන්න. තාත්තට තියෙන ණය චුට්ටක් හරි ගෙවන්න. ඒ තමයි මේ විභාගේ පාස් වෙන එක. ඉතින් විභාග විතරක් නෙමෙයි ඔයාගේ සෑම ජයග්‍රහණයකදීම ඒගොල්ලෝ සතුටු වෙනවා. ඉතින් ඉස්සල්ලාම සතුටු වෙන්නේ ඕන් උතනදී. අය ඉස්සල්ලාම කියන්නේ මං කිව්වේ කියලා ළඟම තැනකදී ඔයාට විභාගේ පාස් වෙලා පෙන්වන්න පුළුවන් නම් ඔයාලා පුදුම තරම් සතුටු වෙනවා. හරිද? ඒක ඔයාට කියන්නේ නැහැ. ඒක ඔයා දන්නේ නැහැ. හරිද? ඒක ඔයාට පෙන්වන්නේ නැහැ. හොරෙන් නඩයි. තව තැනක් තියෙනවා ලස්සනට මම දැකපු කවියක් නම් කලාව මගේ අම්මා තමයි කතෘ. මම දන්නේ ඔවම කොහෙන් කවුරු ලියපුවද කියලා. ඉතින් මාර වචන ඒවා. හරිද? සියක් අයු ලැබ මගෙත් ආයු ලැබ මටත් වඩා කල් ඔබ ජීවත් වේවා. ඒක අපේ හැමෝගේම ප්‍රාර්ථනාවයි අපිට වඩා අපේ අම්මලා තාත්තලා ජීවත් වෙන්න කියන එක. හරි. ඉතින් මං කියන්නේ මේවා ඔක්කොම එක දිගට අහන්න එපා. ඔයාට ප්‍රශ්නයක් අවුලක් ඇති වුණ වෙලාවක මේකක් දාලා ප්ලේ කරලා බලන්න. එතනින් පස්සේ ඔයාට නොනවත්තා වැඩ කරන්න හිතෙයි. එතනින් පස්සේ ඔයාට කිසිම කම්මැලිකමක් නැති වෙයි. එතනින් පස්සේ ඔයා බලයි ඇයි මම මේ නිකන් ඉන්නේ? ඇයි මම මේ වැඩ නොකර ඉන්නේ? මගේ අම්මයි තාත්තා රජ කරන්න නම් මම මේ වැඩේ කරන්න ඕනේ. නිසා මං විශ්වාස කරන විදියට තමන්ගේ අම්මා තාත්තා රජ කරනවා කියන බලාපොරොත්තුවෙන් වැඩ කරන එකෙක්වත් කාටවත් නතර කරන්න බෑ. සෝබා ධර්මයවත් නතර කරන්නේ නැහැ. සෝබා ධර්මයේ පව ආශිර්වාද කරනවා. එහෙම හිතක් තියෙන උන්ට මං විශ්වාස කරනවා ඒක. ඒ නිසා වෙන මොකෙක්වත් නෙමෙයි. කවුරුත් නෙමෙයි. අම්මයි තාත්තයි ඕගොල්ලන්ගේ වීරෝ කරගන්න ඒගොල්ලෝ රජ කරනවා කියලා හිතලා වැඩ කරන්න ඔයාට හරියයි. ඔයා ගොඩේයි. ඉතින් ලස්සන හින්දු සෙට් එකක් තියෙන්නේ. හැම සංසාරේ ඔබ හමු වේවා මගේ මම්මා වෙලා. ඉතින් මාර දේවල් ටිකක් තියෙනවා. මට වැඩියෙන් දවසක් අම්මා ජීවත් වේවා මගේ අම්මා මේ. ආදරේ අම්මගේ වරමක්ද මටම ලැබුණු. මොකද ඔයා දන්නවා වරන් ලැබෙන මිනිසුන්ට ඉතින් ඒ අතර ලබන්න පුළුවන් ලොකුම වරම තමයි අම්මගේ ආදරේ, තාත්තගේ ආදරේ. ඉතින් හර ලස්සනයි. ඉතින් මම කියන්නේ මේකක් බලන්න, මේකක් අහන්න, ඔයාට වැඩ කරන්න හිතෙයි. ඔයා සංවේදී මිනිස්සෙක් නම්, හැබැයි සංවේදීකමක් පොඩ්ඩක්වත් ගැවිලා නැති මිනිස්සෙක් නම් සමහරට මේකක්වත් දැනෙන එකක් නැහැ. හැබැයි සංවේදී මිනිස්සෙක් නම් අනිවාර්යෙන් දැනෙන්න ඕනි. මේක සින්දුවක්වත් ඔයාට සමහරට කඳුළු බිඳුවක්වත් ඇහැට එන්නේ නැතුව අහන්න බැරි තත්ත්වයක් උදා වෙයි. නමුත් ඒ සින්දුව අහලා ඉවරනත් එක්කම ඔයාට හිතෙනවා මේ ගේව ගහන්න ඕනි. මේ මැච් එක ගහන්න ඕන කොච්චර මහන්සි වුණත් මම නවතින්නේ නැහැ කියලා. එච්චරයි වෙන්න ඕන.